ඊලානි කළුද දොල් මේක මේ සුපිරිම කළුද දොල් කාලයකට පස්සේ මේ බ්ලොග් එකක් කරන්න හිතුවද මේ පහුගිය දවස් ටික අපි ඉතුරු කොහෙවත් ට්‍රැවල් කරෙත් නෑ මේ සිලිගුණාටුවත් එක්ක තියෙන ප්‍රශ්නය සහ මේ අද අදිස්සියම අපිට කතරගම යන්න හිතුණා මේ සිස්ටම් ඉන්ස්ටලේෂන් එකකට. අද අපි බලමු මේ බ්ලොග් එක කොහොමද කියලා. අනංග පාත්‍රී තියෙන දානි සෑහෙන්න වැහලා තියෙනවා මේ වතුර තාම තියෙනවා. මොකද මේ නුවර පැත්තේ වතුර මොකක්ද? කට්ටියක් යනවා වෙන්නේ. තාලියක් බලන්න ආරි ගියේ මත්තලින් එක්සිට් වෙලා ඇවිල්ලා වෙන්නේ මෙතන මේ වැල්ලවාය පාරට දාන ඉතින් කියන්නේ මෙතන මාර ඩේන්ජර් තරක් කල්පනායෙන් එන්න ඕනේ.
වතුරක් තිරලා තිබුණේ ඇවි. ඔච්චර මේ වැස්සක් මේ පැත්ත මේ පාර ආස්තක විදිහට තියෙන්නේ. මම හිතන හොඳට වැස්ස මේ පැත්ත නේ කොළ පාටට තියෙන්නේ මේ පැත්ත. වෙනදර ගස් වෙනකොට දුමුළු පාටයි. මේ පාර කාලයක් මැණික් කෑරුවනේ. පාර මොකද ඒ පාරේ මැණික් කම්පුලා කියලා පාර අන්තිර කාපට් කරන එක නවත්තන් ඉන්නේ. අපෝ මට දාලා යන්නේ. සෙල්ල කතා කරද්දී නෑ. දැන් ආපු වැඩේ කරන තැන හොයාගන්න ඕනේ. ඉස්සර කෝල් එකක් දීලා බලමු. දැන් ඉන්නේ අපේ කතරගම. අපි ඉන්නේ විශාකා හෝටල් එකේ තමයි දැන්. අපිට වැඩ තියෙන්නේ කරන්න. මම තියෙන්නේ අපි යන තැන. මෙතන විශාකා හෝටල්. මේකට අපි ආවද සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරන්න. අපි දැන් කතරගම අපි කෑම ගන්න ගිහිල්ලා දැන් යනවා හෝටල් එකකට. අපි හෝටල් එක බුක් කරා චෙන්රා කියලා. කලින් නම් නැවතලා තිනවා මේකේ මේ වසුනා දෙක නේ. ඉස්සරහනේ. දැන් පොඩ්ඩක් අනිත් පැත්තේ පාරෙන් ආවේ. දැන් ගොඩක් කාලෙකින් තමයි ආයේ මේකේ නවතින්නේ. බලමු දැන් ගිහිල්ලා ඉතර හොඳයි කියලා. මේකේ මේකේ තමයි නයිට් පාක් එක. චෙන්රා හෝටල්. මේකේ ගෙස්ලා කවුරුත් නැහැ. අපේ විතරයි මම හිතන විදිහට ඉන්නේ. අපි අර ඉස්සෙල්ලා චෙන්රා කියලා එකකට ගියා. ඒක ඇත්තටම ඒ හෝටල් එක හරි ගියේ නෑ. ඒකේ ක්වොලිටි මදි. ඉතින් අපි ඉස්සා වෙන දැනකට ආවායි මේ එතන හරි ගියේ නැති නිසා දැන් අපි ඉන්නේ UD ගාඩන් කියලා එකක. මේක නම් හොඳයි. මේක එහෙම අවුලක් නෑ. මේ සාමාන්‍ය හොඳ මේක හොඳ ක්ලීන් එකට තියෙනවා. පයිත සියඹලා කරනවා. සියඹලා ඉතින් කඩා ගන්න පුළුවන් ගානට තියෙන සියඹලා. දැන් නම් මේක යට වෙලා තිබුණා. දැන් පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ වතුර පාර. එරින්ගාගේ දැන් නම් වතුර අඩු වෙලා. කවුගේ කාලේ සෑහෙන්න යට වෙලා තිබුණා. තියාවලෙන් කතරගම දේවාලට කිරිවේරටයි ගිහින් ඉන්නේ.
මේ දැස්තිලා වෙත් නෑ මේ යන්න කියලා ඉතින් කිරිවේර දේවාලෙ මෙතන දැන් දවල් ඉතින් මේ මහිරාට පූජාවලුත් නැහැ වෙන ඉතින් වැඳගෙන යන්න කියලා දේවාලෙත් ගියා කිරිවේරට ගියා නම් පොඩ්ඩක් අපි මහන්සි නිසා දවල්නේ ගියේ වාඩි වෙන්න වැස්සකුත් දෙනවා වටින් පිටින් වැස්සකුත් දෙන වෙලාවක් ටිකක් අමාරු දවල් ගිය නිසා පොඩ්ඩක් රෙස්ට් කරනවා ඉතින් වාඩි අපි දැන් කතරගමෙන් පිටත් වුණා දැන් වෙලාව 4යි කාලේ දැන් අද මෙහෙම ගෙදර එන්න තමයි ඉන්නේ. තරකම වැඩ ටිකක් පොඩ්ඩක් වැඩි වුණා මේ උනාට දැන් ඉවර කරගත්ත කොහොම හරි. ඉතින් මේ අදට වැඩි ඉතින් මේ අපිට එහෙම ඇවිදින්න උනේ නෑ ඔය බ්ලොග් එකේ. මොකද අද වැඩි වුණා මොකද ඊයේත් අපි දවල් ටිකක් දවල් වෙලා ආපු නිසා ඊ අපි ආයෙත් හවස යනවා. ඒ නිසා පොඩ්ඩක් වැඩ වැඩි වුණා. ඔව් අපි උන දේවාලේ ඉතින් කිරිවේරයි වැඳගෙන ආවා කියලා මේ අපි දැන් ඉතර යන ටිකේ බලමු මොකද වෙන්නේ කියලා. ගම ඇවිල්ලා ඉතින් අලියෙක්වත් බලා ගන්න උනේ නෑ. දැන් එන ඉතින් මේ අශ්වයෙක්වත් බලාගෙන අලියෙකුත් ඉන්නවා මෙතන. මේ අලි ටික තමයි බලා ගන්න තියෙන්නේ. මොකද මේ ටයිම් එකට නම් අපිට අලි සෙට් වෙන්නේ නෑ. දැන් ඉන්නේ තිස්ස ලේක්. ඒකත් ලස්සනට කුඹුරු යායේ දීලා තියෙන්නේ. තිසවාරාමෙන් කිරි ටික උගත්තා. අඹ ටික උගත්තා. මොනවද හිතේ? සිල්කෝන් බඩේ උගත්තා. කිරි ගන්න එක නා වීඩියෝ එකක් කරගන්න බැරිුණා මට ඒ වෙලාවේ මේ බ්ලොග් එකට ගන්නෙ නැහැ ඒක මොකද මේ කෝල් එක ගිහින් පවිත්‍ර ගිහලා කිරි යට්ටි 3යි කිව්වා දිනුනේ විතර අරගෙන ආවා අවශ්‍ය කිරි ටග්ගාලි ඉවර වෙනවා ඔය කිරි යට්ටි අපගම කිරි ටි ඉවර වෙනවා මොකද හොඳ ෆ්‍රෙෂ් ඒවා තියාගන්න බෑ කියන්නේ එක දවසයි දෙකයි තියාගන්න පුළුවන් දවසයි දෙකයි ඊට වඩා තියාගන්න බෑ අදම ගිහිල්ලා කන්න ඕන අදම යනකොට වැණියෙන් උතරයි යන්නේ. ඊළඟට දැන් කිරිත් ගත්ත දැන් කළු දුල් ටිකක් ගන්න යන්න හදන්නේ. දැන් අපි මත්තල නැත්නම් ආවේ ලුණුගම් බේරිත් දාලා. ඔයාලා දැන් මේ පාරේ අපි කළු දුල් තරක් තියෙන මේ ඩිටානේ කළු දුල් විතර මේගොල්ලන්ගේ කලින් අපේ හම්බන්තොටෙන් නම් අරන් තියෙනවා. මේකත් හොඳ ඇති කියලා හිතමු මේකෙන් අරන් බලමු මේ පාර. ඊළානි කළු දුල් මේක මේ සුපිරිම කළු දුල් තියෙන දරක් තමයි. කලින් ගාලා තියෙනවනේ ඊළානි කළු දුල්. මේක මත්තල පාරේ එයාපෝට් එක අපේ හයිවේ එකට එන්ට්‍රන්ස් වෙන්න කලින් තියෙන්නේ. මෙතන කළු දුල් ෂොප් නම් ගොඩක් තියෙනවා. අපි මේ ගොඩක් කියලා කාලා තියෙනවා. මේ ක්වොලිටි නම් මදි. ගොඩක්ම මොකද අපි දැන් නිතර ඒ නිසා මේ ගොඩක් ෂොප් වල අපි කළු දුල් කාලා තියෙනවා ක්වොලිටි මදි. ඇත්තටම මේ ඊළානි කළු දුල් අපි ඉස්සරින්ම කරනවා මොකද ඒගොල්ලන්ගේ හම්බන්තොට ෂොප් තියෙනවා. ඒ සුපිරිම කළු දුල් තමයි එතන.
කන්න ඒක පුළුවන්. අවශ්‍ය ඕනම දෙයක් තියෙනවා. ඕනම දෙයක් එතන Toys තියෙනවා. item, මේ වගේ fancy item ඕන එකක් තියෙනවා. ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ඉතින් ඕන දෙයක. හයිවේ එක පාරේ හයිවේ එකෙන් යන්න එනවනම් මත්තලින් කතරගම ගිහින් එතනින් කළුදොදුල ගන්න එන්න. කතරගමක තියෙන කළුදොදුලෙන් ඇත්තටම හරි නෑ. මොකද ඒකේ එක පාරක් දෙපාරක් අපිටත් දුන්නා. සාම්පල් එකේ දෙන එක නෙවෙයි මේ අන්තිමට අපි ගෙදර ගිහලා බලනකොට තියෙන්නේ. සාම්පල් එක එකක් පෙන්නලා දෙන්නේ තව එකක්. ටයිම් එකේ ඇටියට තවාට අගියක් එහෙම ඉන්නත් පුළුවන් කියලා මට හිතෙනවා. බලමු හයිවේ ගලකට යනකම් එහෙම ඉදීද කියලා. වැඩි රස්නයක් නැහැ දැන් පොඩ්ඩක් බාහිර වැස්සකුත් තියෙනවා මේ වෙලාවට අඳුරත් වෙලා තියෙන්නේ. ටයිම් එක නිසා සාමාන්‍යයෙන් සත්තු එළියට වයින්නත් පුළුවන්. වැස්සක් දෙන්න ගත්තා. මේ පැත්තට ටිකක් වයින්නවා මේ දවස්වල කතරගම අම්මන්තර පැත්තේ. මත්තලින් අපි හයිවේ එන්ට්‍රන්ස් එනවා. ලස්සන සන්සෙට් එකක් තියෙනවා. බ්ලොග් එක නම් දැන් ඉවර කරන්න යන්නේ. දැන් කළුවරයි පේන්නෙත් නැහැ. මේ මූණු පේන්නෙත් නැහැ. අපි දැන් ඉන්නේ මාතරත් පාස් කරලා ගාල්ල කිට්ටුවේ ඉන්නේ. ඉතින් එහාට බ්ලොක් එක කරගන්න බෑ. මොකද ගාල්ලෙන් පවිත්‍ර බැස්සලා පස්සේ මට වාහනේ ගන්න යනවා. එතකොට මම ඩ්‍රයිව් කර බ්ලොක් කරන්නේ දෙකක් කරන්න බැරි වෙනවා. ඒ නිසා අපි බ්ලොක් එක මෙතනින් ඉවර කරනවා.